තමන්ට ලැබෙන පැටවුණුත් දකින්න නැතුව පුළුවන් තාක් කිරිත් දීලා අවසානයේ මස් කඩේටත් යනවා කියන්නේ ඕවා නෙවෙයිද ණය ගෙවනවා කියන්නේ. තනකොළ උලා කකා. ඒකයි කියන්නේ ණය වෙන්න එපා මනුස්ස ලෝකේ කියලා. අම්මා තාත්තට ණය වෙන්න එපා. බැඳපු නෝනටවත් ණය වෙන්න එපා. යුතුයකම් ඉෂ්ට කරන්න කියන්නේ ඒකයි. කාටවත් ණය වෙන්න නම් එපා. ඉතින් මං ඕක කියනකොට උපාසිකාවක් මාත් එක්ක කිව්වා හාමුදුරනේ ඔය නවසීලන්තේ පුංචි කාලේ ඉඳලා උගන්වනකොට රජයෙන් වියදම් කරනවා. එයා රස්සාවක් මට්ටමට එනකොට මිලියන ගාණක් රජයෙන් වියදම් කරලා ළමයාට. ඊට පස්සේ එයා ඉගෙන ගත්ත ගමන් මේ රටින් වෙන රටකට පයින්නවා. වෙන රටකට සේවය කරනවා. මගෙන් ඇහුවා ආමඳුරනේ ඒ රටෙන් යැපිලා ඒ රටෙන් පැනලා තමන්ගේ අධ්‍යාපනය දුන්න රටට සේවය නොකිරීම කියන ණයත් ගෙවන අය ඔය සත්තු අතර ඇති නේද කියලා. මං කිව්වා වෙන්න පුළුවන්. පැටවුනුත් දීලා කිරිත් දීලා මසුත් දීලා තනකොළ විතරයි පොළොව උලා කකා ජීවත් වෙන්නේ. මනුස්ස ලෝකේ එක එක කෑම කාපු මිනිස්සු. ඇයි ඒ? අසත්පුරුෂ වුණ නිසා මනුස්ස ලෝකේ. බාල වැඩ කරපු නිසා මනුස්ස ලෝකේ. පව් කරපු නිසා. තනකොළ උලා කන සත්තු අතර උපදින. බැටළුවෝ ඇඟේ ලොම් ටික දීලා රෙදි හදන්න. ඒ ලොම් වලින් තමයි මේ සීතල පැතිවලට බැටළුවා රස්නේ වෙන්නේ. ඒ ලොම් ටික කපපුවම සීතල වෙනවා. කාලයක් ගියාට පස්සේ මසට දෙනවා.